වට කාන්තා දිනය. අද දවසේ හැම තැනම දේශපාලන පක්ෂ ආණ්ඩුවෙන් කාන්තා දින සමරනවා. උත්සවයක් විදිහට ලොකුවට සමරනවා. හැබැයි මම කියන්න ඕනේ මෑත භාගයකදී විශේෂයෙන්ම කාන්තාවට මොනවද සිද්ධ වුනේ? අපිට සමරන්න දින තියෙන එක ඇත්ත. හැබැයි එදාට සමරන එක නෙමෙයි වැඩේ. එදාට කාන්තාවන් ගෙනල්ලා දේශනයක් තියලා කාන්තාව සතුටු කරලා මොකක් හරි තෑග්ගක් අතට දීලා හොඳට කන්න දීලා යවන එක නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ කාන්තාව විදිහට. මේ රටේ කාන්තාව රැවටෙන එක නතර කරන්න. අපිට ඕනේ සැබෑ අපේ ප්‍රශ්න වලට විසඳුමක් දෙන නායකයෝ. අපිට ඕනේ ආණ්ඩු සැබෑ ප්‍රශ්නට විසඳුම් දෙන ආණ්ඩු. විශේෂයෙන්ම මම මේ ආණ්ඩුව ගැන කියන්න ඕනේ මේ ආණ්ඩුව ආවේ කාන්තාව එක මිටට කියලා. මම හිතන්නේ ලංකා ඉතිහාසයේ වැඩිම පාර්ලිමේන්තු නියෝජනය කාන්තාවන්ට තියෙන්නේ මේ ආණ්ඩුවේ. ඒ වගේම මේ රටේ අගමැතිනිය කාන්තාවක්. හැබැයි මේ වෙනකන් කාන්තාවන්ගේ දැවෙන ප්‍රශ්න කීපයක් තියෙනවා. ප්‍රධාන පෙළේ ප්‍රශ්න වගේ ලැබිලා තියෙනද විසඳුම්. විශේෂයෙන්ම ලංකාවේ අපයෝජන වලින් ගත්තොත් බහුතරයක් කාන්තාවක්. දරුවෝ ඒ වගේම කාන්තාවෝ මේ මයික්‍රෝ ණය අරගෙන හිර වෙලා ගෙවා ගන්න බැරුව සෑහෙන දුක් විඳිනවා. කො විසඳුමක් ලැබිලා තියෙනවද? ඒ වගේම කුඩා පරිමාණයක ව්‍යාපාරයක් පටන් ගන්න කාන්තාවට කොච්චර අමාරුද? ඒ වගේ මේ රටේ ඉගෙන ගත්ත කාන්තාව ගොඩක් ඉන්නවා. රස්සාවකට යන්න විදියක් නැහැ තමන්ගේ දරුවව කොහේ හරි තියලා. ලෝකේ හැම රටකම තියෙන ඉගෙන ගත්ත කාන්තාවකට රස්සාවකට යන්න ක්‍රමයක්. මේ රටේ හැදිලා තියෙනවා. අපිට අවශ්‍ය තවත් සමරන්න නෙමෙයි. කාන්තාවන් වෙනුවෙන් වැඩක් කරන ආණ්ඩුවක්. කාන්තාවන්ට සැබෑ විමුක්තිය. කාන්තාවන්ට කට්ටියක් උස්සගෙන යනවා ස්ත්‍රීවාදය කියලා පිරිමින්ව පෙන්වන්න බෑ. සමහරු එක්ක යනවා සම අයිතිවාසිකම් ගැන කියලා. සමහරු එක්ක යනවා නිසි තැන කියලා. අපිට මේ තැන අවශ්‍ය නැහැ. තැන අවශ්‍ය තැනට අවශ්‍ය තැන. අම්මා කියන මාතෘත්වයට දෙන්න මේ ලෝකේ දෙන්න තැනක් නැහැ. ඒක තමයි දෙන්න තියෙන ඉහළම තැන. ඉතින් තැන් අවශ්‍ය නැහැ. සැබෑ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න. දැන්වත් ඇස්සැරලා බලලා කාන්තාවන්ගේ සැබෑ ප්‍රශ්න හඳුනගෙන ඒ කාන්තාවන් වෙනුවෙන් මොනවා හරි දෙයක් කරන්න. මොනවා හරි සහනයක් දෙන්න. මම ඔබට කියනවා මේ වීඩියෝ එක දැම්මම කුණුවarp කීකී බණේ කට්ටිය. හැබැයි රැවටෙන එක නතර කරන්න. අදකෝ කාන්තාව කොහෙද ඉන්නේ තීන්දුව తీරන ගන්න තැන්වල? කාන්තාව හැමතැනම පාවිච්චි වෙනවා. බස් ගණන් අරන් යනවා. කෝ දේශපාලන පක්ෂවල විධායක තනතුරු වල කාන්තාව ඉන්නවද? නෑ මේකයි අපිට අවශ්‍ය සැබෑ විමුක්තිය. ඉතින් ඒ හින්දා අද වගේ දවසක සමරන්න ඕනේ නෑ. ඒ සමරන එක ගෙවල් වල ඉන්න මිනිස්සු කරයි. අපිට ඕනේ විශේෂයෙන්ම බලයේ තියෙන ආණ්ඩුව වලින් කාන්තාවන්ගේ සැබෑ ප්‍රශ්න වලට විසඳුමක්.